good morning. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අදත් මම ඔයාලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරගන්නයි හදන්නේ. ඉතින් මගේ first YouTube වීඩියෝ එකත් එක්ක එකතු වෙලා මාව subscribe කරලා මට උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අද උදේ අපේ පොකුණේ ලස්සන මානෙල් මලකුත් පිපිලා තිබුණා. මේ දවස්වල මෙහෙර නිතරම වගේ වැස්ස. ඉතින් පරිසරය නම් හරිම ලස්සනයි. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවා කොහොමද මං ස්ටඩි කරන තැන මොටිවේෂන් බෝඩ් එකක් හදාගත්තේ කියලා. මේ මගේ වෙත්තියේ පේන්නේ මං හදාගත්ත මොටිවේෂන් බෝඩ් එක. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් සරලව මොටිවේෂන් බෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම Google එකට ගිහින් motivation wall කියලා හරි motivation board කියලා හරි search කරන්න. ඊට පස්සේ ඊට අදාළ වෙන photos, videos බලලා මේක හදාගන්න idea එකක් ගන්න පුළුවන්. සරලව මම මේක හදන්න භාවිතා කළේ color sheets, එතකොට color pens, paints වගේ දේවල්. ඉතින් අපි net එකෙන් search කරලා ගත්ත ideas වලට අනුව එක එක පාඩයන් අපිට මේ විදිහට ලියන්න පුළුවන්. හරි. දැන් මම කියන්නම් මොටිවේෂන් බෝඩ් එකක් අපිට වැදගත් වෙන්නේ ඇයි කියලා. අපේ ජීවිතේ බොහොමයක් දේවල් වලට අභිප්‍රේරණයක් හෙවත් පෙළඹවීමක් අවශ්‍ය වෙනවා. සරලවම කිව්වොත් එක්සාම්පල් එකක් විදිහට අපි ස්ටඩි කරන්න මහා ලොකු ආශාවක් නැහැනේ. අපි බොහෝ දුරට ගොඩාක් කැමති ස්මාර්ට්ෆෝන් එකෙන් එක එක දේවල් බලන්න. ඉතින් මේකෙන් වැදගත්ම දේ මොකද්ද? වැදගත්ම දේ වෙන්නේ අපි ස්ටඩි කරන එක. නමුත් අපි ඒකට වැඩි ඇල්මක් නැහැ. ඉතින් අපි මේ විදිහට මොටිවේෂන් වෝල් එකක් හදාගත්තම අපිට ස්ටඩි කරන්න ආශාවක්, ජවයක්, ශක්තියක් ලබා ගන්න පුළුවන්. ඔය පේන්නේ මට පේන view එක. දැන් හදාගත්තු පාටයන් ටික ඔයාලට අවශ්‍ය කරන විදිහට ඔයාලගේ අයිඩියා එකට අනුව ලස්සන්ට ඔයාලගේ වෝල් එකේ අලව ගන්නයි තියෙන්නේ. මම ලියපු පාටයන්ගෙන් කිහිපයක්. Clear bad memories. Start again. Work hard. Grateful for the small things. මේ තියෙන්නේ මගේ මොටිවේෂන් බෝඩ් එක. ඉතින් අදත් මගේ YouTube වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. අදට ගිහින් එන්නම්. ආයෙ දවසක අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.